Hai, අපි අද චුටි ගමනක් යමු. ඔන්න බස් එකටත් නැක්කා. අපි අද ආවා ජොම්බු. රුමේනියාවේ තියෙන ජොම්බු එකට තමයි අද අපි ආවේ. එන්නකෝ බලන්න. මෙතනට ගිහලා බෑග් එක තියන්න ඕනේ, නැත්නම් ඇතුළට යන්න දෙන්නේ නැහැ නේ මේ මාමා. ඔන්න එහෙනම් ඇතුළට ගියා. චුට්ටක් ඉතින් ආතල්ලේ ඉන්නත් එපැයි. බලමුකෝ මේක ඉතින් එක අයිටම් තියෙනවා. දැන් තියෙන ක්‍රිස්මස් අයිටම් පේනවනේ. හැමතැනම ක්‍රිස්මස්. මෙයත් එක බෑ අප්පා. කරාඹු ටික බලමුකෝ ඉස්සරහට. චුට්ටි ඉස්සරහට යන්න ඉතින්. චුටි යාළුවෙක් හම්බුණා. බලන්න අඳුරනවද කියලා. ඔයි අසරට හයි. මිමියත් එක්ක බෑ. මෙයා නටන්න ගත්තා නේ ඒකම. යාළුවෙක් හම්බ වෙලා යාට. පේනවනේ කට්ටිය. තව පැන්ඩ යාළුවෙකුත් හම්බුණා. එයත් එක්කත් කතා කරලා ඉස්සරහට ආවේ. පේනවනේ පාඩුවේ ඉන්නෙම නැහැ. ඉන්න ගණන්. ඉතින් ඔම ගණන්. මෙයාට නම් පාඩුවේ ඉන්නම බෑ. නටන්න තියනවා නම් බෝනික්ෙක් හරි. ඔය ඒ ගමන ගිට්ටහර එකක් අරගෙන සින්දු කියන. මේ අනිත් එක්කෙන මේ පොල්ලක් අරගෙන ගහන්නත් හදනවා. එයා සටන් කරනවා කාත් එක්කද මත්. පාඩුවේ ඉන්නෙම නෑ ඇතුළට ගිහිල්ලා. මේ ගීතේ වැඩිපුර තියෙන සෙල්ලම් බඩු තමයි යාළුවෙක් හම්බුණා. පොඩ්ඩක් නැදලත් නෑ වගේ. චුට්ටක් ඇඟිල්ල දාලා වැළුවා. ඔය ඉතින් මට ඉතින් අත යන්නේ සෙල්ලම් බඩු වලට තමයි. ඔය ඒ ගමනේ ආවොස්සගෙන මෙතෙන්ට ඇවිත්. ඒ ගමනේ ආදන්නේ බොක්සින් ගන්න. කට්ටියත් එක්ක ඉන්නකොට ඉතින් පොඩ්ඩක් hina වෙලා ඉන්න පුළුවන් දවස ගෙවන්න. බෝලයක් හම්බුණා. බෝලකටක් ගන්න බලන්න හදන්න. ගෙවන බෝලත් ගැහුවා දෙන්නත් එක්ක. එන්කෝ බලන්න ඉස්සරහට. මට වලල්ලක් හම්බුණා. කරකවලා මේ මොහොතේ ජයග්‍රාහකයා. බොහොම ස්තුතියි. ඔබ දැක්කේ ගයිඩ්. ඒ ගමන බර උස්සන්න ජීම් එකකට ආවා වගේ ජීම් එකේ කොටසුත් තියෙනවා. ඕනනම් ගන්න පුළුවන්. හැබැයි ටිකක් ගන්න. යම් බලන්න ඔහොම ඉස්සරහට. ක්‍රිස්මස් බඩු තමයි ඉතින් තාම තියෙන්නේ. ඔය පේනවනේ. මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. අල්ලල්ලාරි යන්න ඕන. තාම ඉතින් ක්‍රිස්මස් බඩු තමයි. ඔක්කොම තියෙන ක්‍රිස්මස් අයිටම්ස්. ඔයාලටත් යනවා නම් ඉතින් ගිහිල්ලා ගන්න පුළුවන් ඕන දෙයක්. ඒක නැති දෙයක් නෑ. සෙල්ලම් බඩු, පොත්, පෑන්, පැන්සල්. මාමා කෙනෙක් හම්බුණා මට. දැන් ඉතින් අරගෙන ගෙදර යනවා. බයි. ඊළඟ එකෙන් හම්බ වෙමු.